ඔයත් ඔයාගේ ජීවිතේ ඕනෑමට වැඩිය දේවල් ගැන හිතන කෙනෙක්ද? පමණට වඩා දේවල් ගැන කල්පනා කරනවද? කල්පනා කර කර විඳව ජීවත් කරනවද? එහෙනම් මේ වීඩියෝ එක බලන්න ඕන. ඕවර් තින්කින් කියලා කියන්නේ අපි හැමෝටම තියෙන පොදු ප්‍රශ්නයක්. අපේ සිතට එන සිතුවිලි වලට අපි වටිනාකම් දෙන්න ගියාම, අපි ඒව එක්ක බැඳෙන්න ගියාම, අපි දන්නේම නැතුව ඒක අපිට මානසික වදයක් බවට පත් වෙනවා. ඉතින් මේක මානසික වදයක් විතරක් නෙමෙයි, සමහර විට ඒක කායිකවත් අපිට බලපෑමක් කරනවා. සමහර විට අපිට ප්‍රශ්නයක් තියෙනකොට අපිට කන්න බෑ, අපිට නිින්ද යන්නේ නැහැ, අපිට බොන්න බෑ කිසිම දෙයක්. අපි ගොඩාක් විඳවනවා. ඕවර් තින්කින් කියන එක මටත් මගේ ජීවිතේ ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මගේ මනස බර වෙනකොට මට මගේ දිනදා ජීවිතේ වැඩ කටයුතු කරගෙන යන්න ලොකු බාධාවක් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසාම මම ඒකෙන් මිදෙන්නත් ඉගෙන ගත්තා. ඉතින් මං හිතුවා ඔයාලත් එක්ක මේ වීඩියෝ එක හරහා මම මගේ ජීවිතයට එකතු කරගත්ත ටෙක්නික්ස් කිහිපයක් ඔයාලත් එක්ක බෙදා ගන්න. ඕවර් තින්කින් කියලා කියන්නේම අපි යම්කිසි දෙයක් ගැන ඕනවට වැඩිය විශ්ලේෂණය කරනවා. ඉතින් අපි මෙහෙම මේක විශ්ලේෂණය කරන්න ගිහිල්ලා අපිට ඒක මානසික වදයක් බවට පත් වෙනවා. ඇත්තටම කිව්වොත් මේ ඕවර් තින්කින් කියලා කියන්නේ මානසික රෝගවල තියෙන ලක්ෂණයක්. ඒක රෝග තත්ත්වයක් නෙමෙයි. උදාහරණයක් විදිහට ගත්තොත් ડિප්‍රෙෂන්, OCD, ඇන්සයිටි වගේ මානසික රෝගවල තියෙන පොදු ලක්ෂණයක් තමයි මේ ඕවර් තින්කින් කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේක හොඳ මෙන්ටල් හැබිට් එකක් නම් නෙමෙයි. දැන් අපි බලමු මේ ඕවර් තින්කින් ඇයි අපිට ඇති වෙන්නේ කියලා. ඕවර් තින්කින් ගොඩක් වෙලාවට ඇති වෙන්නේ අර මම කලින් කිව්වා වගේ අපේ සිතට එන සිතුවිලි අපි වටිනාකම් දෙන්න ගියාම අපේ සිතට එන සිතුවිලි අපි ලේබල් කරනවා. මේවා හොඳ දේවල්, මේවා නරක දේවල්, ඒ වගේම මේ එන සිතුවිලි වලට අපි බැඳෙනවා. දැන් උදාහරණයක් විදිහට ඔයාට කෙනෙක් බැන්නා කියමු. ඒ බනිනවා කියන එකේදී ඒ පුද්ගලයා කියපු වචන වලට ඔයා ලොකු වටිනාකමක් දීලා තියෙනවා වෙන්න පුළුවන්. මේවා හොඳ වචන, මේවා නරක වචන, ඒ වගේම ඔයා දන්නේම නැතුව ඒ වචන එක්ක බැඳිලා ඉන්නවා. ඒ කියපු පුද්ගලයා එක්ක බැඳිලා ඉන්නවා. ඉතින් ඒ නිසා ඔයා දීපු මානසික වටිනාකම් නිසාම ඔයා ඕනවට වැඩිය කියපු දේවල් ගැන හිතන්න පුරුදු වෙනවා. ඊළඟ එක තමයි අපි ගොඩක් වෙලාවට දේවල් පර්ෆෙක්ට්ලි කරන්න ගිහිල්ලා දේවල් වලට ඇටච් වෙනවා වැඩි. ඇත්තටම ගත්තොත් අපිට කිසිම දෙයක් පර්ෆෙක්ට්ලි කරන්න බෑ. ඉතින් ගොඩක් වෙලාවට මේ පර්ෆෙක්ෂනිසම් නිසා අපි ඕවර් තින්ක් කරන්න පුරුදු වෙනවා. ඊළඟ එක තමයි අපිට පරාද වෙන්න බයක් තියෙනවා. අපි කියනවා fear of failure කියලා. පරාද වෙන්න තියෙන බය නිසාම අපි ඕනකට වැඩි හිතනවා. දැන් පුංචි කාලේ ඉඳන් අපිට අපේ දෙමව්පියෝ කියලා දීලා තියෙන්නේ දිනන්නම නම් අපි තුල සකස් වෙන්නේ මේ fear of failure කියන එක. මම පරාද වුණොත් මට මොකද වෙන්නේ කියන බය ඇති වෙනවා. ඉතින් ඒකත් එක්ක අපි ගොඩක් වෙලාවට ඕවර් තින්ක් කරනවා. ඕනකට වැඩිය හිතන්න පුරුදු වෙනවා. ඉතින් ඇත්තටම අපි දරුවන්ට කියලා දෙන්න ඕන failure is a learning opportunity කියලා. ඒ කියන්නේ අපි පරාද වෙනවා කියලා කියන්නේම අපි දේවල් ඒකෙන් ඉගෙන ගන්නවා කියන එක. එහෙම හිතුවොත් අපිට පුළුවන් ඒකට confidently මුහුණ දෙන්න. එහෙම නැති වුණොත් ගොඩක් වෙලාවට අපි ඕනකට වැඩිය හිතන්න ගිහිල්ලා ඒ නිසාම අපිට depression වගේ මානසික රෝග ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි අපිට පුංචි කාලේ ඇතිවෙච්ච ඍණාත්මක අත්දැකීම් නිසා අපි ගොඩක් වෙලාවට ඕනකට වැඩි හිතනවා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ජානමය හේතුන් නිසා සමහර විට ඔයාට ඕවර් තින්කින් කියන එක ලක්ෂණයක් විදිහට තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාට ડિප්‍රෙෂන්, ඇන්සයිටි, OCD වගේ රෝගයක් ජානමය හේතුන් වලින් වැළඳෙන ප්‍රවණතාවයක් තියෙනවා නම් ඔයාටත් මේ ඕවර් තින්කින් ලක්ෂණ තියෙන්න පුළුවන්. දැන් අපි කතා කරමු මේ ඕවර් තින්කින් කියන එක නැති කරගන්නේ කොහොමද කියලා. මම කියවනේ මටත් මගේ ජීවිතේ ඕවර් තින්කින් කියන එක තිබිච්ච කෙනෙක් කියලා. මම ජීවිතේ ඕනකට වැඩිය හිතන්න පුරුදු වෙලා තියෙනවා. මම මේක සරලම උදාහරණකින් කියන්නම්. මම පුංචි කාලේ මට අවුරුදු 16ක් වගේ වෙනකොට මම නෙට්බෝල් ක්‍රීඩාවේ යෙදුණ කෙනෙක්. මම ගොඩක් උස නිසා ගෝල් ෂූටර් විදිහට තමයි මම ගොඩක් වෙලාවට ක්‍රීඩා කරේ. ඉතින් මට දවසක් හිතුණා දැන් මැච් එකක් තියෙන වෙලාවකදී මම කල්පනා කරා මගේ රෝල් එකේ තියෙන බරපතලකම. ඒ කියන්නේ මැච් එක දිනනවද නැද්ද කියන එක තීරණය කරන්නෙම ගොඩක් වෙලාවට ගෝල් ෂූට් කොච්චර දුරට ගෝල්ස් ෂූට් කරනවද නැද්ද කියන එකෙන්. ඉතින් මං කල්පනා කරා මගේ අතට බෝලේ ඇවිල්ලා මට මේක ෂූට් කරගන්න පුළුවන් වෙයිද බැරි වෙයිද, මේ නිසා මැච් එක පැරදෙයිද දිනයිද. ඒ වගේම මැච් එකක් ගහනකොට ගොඩක් වෙලාවට අපිට මිනිස්සුත් එක්ක ප්‍රශ්න දාගන්න වෙනවා. ඉතින් මම මේ විදිහට ඕනට වැඩිය හිතන්න ගියා. ඉතින් හිතලා මං අන්තිම මොහොතේ මම මේ මැච් එක අතහැරලා දැම්මා. මං හිතුවා මම මේ මැච් එක ක්‍රීඩා කරන්නේ නැහැ කියලා. ඉතින් හෙට මැච් එක තියෙනවා නම් මං අද ඕනට වැඩි හිතලම මේ මැච් එක අතහැරලා දානවා. ඉතින් එදා මම ගෙදර ගිහිල්ලා මං නිදාගත්තා. නිදාගත්තට පස්සේ එදා රෑ මං දකිනවා ලස්සන හීනයක්. මං දකිනවා ලස්සන සුදු පරවියෙක් මගේ ඇස් දෙක උඩින් පියාඹන. ඉතින් මේ සුදු පරවිය හරිම ලස්සනයි. ආලෝකමත්. ඉතින් මේ සුදු පරවිය දිහා මං බලාගෙන ඉන්නවා.
ඊට පස්සේ එදා දවසේ මම උදේ නැගිට්ටට පස්සේ මම මේ දැකපු හීන ගැන විශ්ලේෂණය කරනවා. මම හිතනවා මම මේ මොකද දැක්කේ? මම ලස්සන කුරුල්ලෙක් දැක්කා. ලස්සන සුදු පරවෙක් මම දැක්කා. ඊට පස්සේ මම හිතනවා මගේ ජීවිතේත් මේ සුදු පරවෙක් වගේ කරගන්න පුළුවන් නම් මටත් සුදු පරවෙක් වගේ වෙන්න පුළුවන් නම්. එයා හරිම සැහැල්ලුවෙන් හිටියේ. ඉතින් මටත් ඒ වගේ වෙන්න පුළුවන් නම් කියලා මට සිතුවිල්ලක් ඇති වෙනවා. ඉතින් මේක මේ නිකම්ම නිකන් හීනයක්. හැබැයි මම ඒකෙන් පාඩමක් මගේ ජීවිතේට එකතු කරගත්තා. මං හිතුවා මටත් මගේ ජීවිතේ කුරුල්ලෙක් වගේ ජීවත් වෙන්න පුළුවන් නම් කිසිම අපිට බරක් නැහැ. දැන් අපි කුරුල්ලෙක් ගත්තාම එයා හරිම සැහැල්ලුවෙන් තමයි පියාඹන්නේ. එයාට සැහැල්ලු අත්තටු දෙකක් තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසාම එයාට ගොඩාක් උස් තැන් වලින් පියාඹගෙන යන්න පුළුවන්. එයාගේ ජීවිතේ කිසිම බරක් නැහැ. හැබැයි මේ කුරුල්ලෙක්ගේ උනත් තටු බර වුණොත් එයාට පියාඹ ගන්න හරිම අමාරු වෙනවා. ඉතින් ඒ නිසා මම හිතුවා මේ සුදු පරවෙක් වගේ වෙන්න. එහෙම නැත්නම් කුරුල්ලෙක් වගේ වෙන්න. බර්ඩ් මෙන්ටැලිටි එකක් අපේ ජීවිතේටත් අපිට එකතු කරගන්න පුළුවන් නම් අපිටත් හරිම සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන්. අපි ඕනම දෙයක් ඕනට වැඩි හිතන්න ගියාම ඒක අපිට ප්‍රශ්නයක් වෙනවා. ඉතින් එදා දවසේ මම නැවතත් ඉස්කෝලේ ගිහිල්ලා ඒ ක්‍රීඩාවේ යෙදෙනවා. ඊට පස්සේ මම ඇත්තටම මැච් එක දිනනවා. වැඩිම ගෝල්ස් ප්‍රමාණයක් අරගෙන. ඉතින් ඊට පස්සේ මම කල්පනා කරා මේ ප්‍රින්සිපල් එක මගේ මුළු ජීවිතේටම එකතු කරගන්න පුළුවන් නම් මට පුළුවන් හරිම සැහැල්ලුවෙන් ජීවත් වෙන්න. මනස බර කරගන්න නැතුව කුරුල්ලෙක් වගේ හැම මොහොතකම ජීවත් වෙන්න. ඇත්තටම අපි ඕනවට වැඩි හිතන්න ගියාම අපිට පළවෙනියෙන්ම මිස් වෙන දේ තමයි මේ මොමන්ට් එක. එහෙම නැත්නම් මේ වර්තමානය. ඉතින් ඒ නිසාම අපි මේ මොහොතේ ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕන. අපි මේ මොහොතේ ජීවත් වෙන්න පුරුදු වෙනකොට අපිට අර අතීතය ගැනවත් අනාගතය ගැනවත් ලොකු බරක් නැහැ. හරියට ආයෙත් කුරුල්ලෙක් වගේ. ඉතින් නිදහසේ අපිට පියාඹන්න පුළුවන්. අපි ගොඩක් වෙලාවට ඕවර්තින්කින් කරන්නෙම අපි අතීතය ගැන උනාට වැඩිය වොරි වෙනවා. ඒ වගේම අනාගතය ගැන උනාට වැඩිය ස්ට්‍රෙස් වෙනවා. ඉතින් අපිට පුළුවන් නම් මේ මොහොතේ ජීවත් වෙන්න අපිට කිසිම බරක් අපේ ජීවිතේ නැති වෙනවා. මේ වතුර ග්ලාස් එක බලන්නකෝ. මේ වතුර ග්ලාස් එක මං මිනිත්තුවක් අල්ලගෙන හිටියොත් මට කිසිම මේකේ බරක් දැනෙන්නේ නැහැ. මට ඒක ලොකු වදයක් වෙන්නේ නැහැ. හැබැයි මම මේක පැයක් විතර අල්ලගෙන හිටියොත් මට මේ වතුරේ බර හොඳින් දැනෙන්න ගන්නවා. මගේ අතට ඒක ලොකු බරක් බවට පත් වෙන්න ගන්නවා. ඒ වගේම තමයි මම මේක දවසම අල්ලගෙන හිටියොත් මට මේ අතේ වේදනාව ගොඩක් වැඩි වෙනවා. මේ වතුරේ බර ගොඩක් දැනෙන්න ගන්නවා. මට සමහර විට මේ අතින් ආයේ වැඩ කරන්නත් බැරි වෙන්න පුළුවන්. මොකද මේ වතුරේ බර මට ගොඩක් තදින් දැනෙන නිසා. ඉතින් අපිට පුළුවන් මේ ග්ලාස් එක බිමින් තියන්න. ඇත්තටම මේ වතුරේ බර කිසිම වෙලාවක වෙනස් වෙන්නේ නැහැ. නමුත් මම ඒක අල්ලගෙන ඉන්න ගිහිල්ලාම තමයි ඒකේ බර මට දැනෙන්න ගන්නෙ. ඒ වගේම තමයි අපේ මනසට එන සිතුවිලි ගැන කතා කරනකොට. අපේ මනසට සිතුවිලි එනවා යනවා. ඉතින් ඒ දේවල් එනකොට යනකොට අපිට ඒකේ කිසිම බරක් නැහැ. අපි ඕනම දෙයක් ගැන විනාඩියක් දෙකක් හිතුවත් අපිට ඒකේ කිසිම බරක් තේරෙන්නේ නැහැ. හැබැයි අපි ඒක ගැන ඕනවට වැඩිය හිතන්න ගන්නවා නම්, පැය ගණන් හිතන්න ගන්නවා, දවස් ගණන් හිතනකොට අපිට ඒකේ බර හොඳින් දැනෙන්න ගන්නවා. ඒක අපිට මානසික පීඩාවක් බවට පත් වෙනවා. ඉතින් ඔයාගේ ජීවිතේත් මේ බර නිදහස් කරගන්න නම් ඔයාට පුළුවන් ඔයාගේ මනසට එන සිතුවිලි වලට දෙන වටිනාකම අඩු කරන්න. ඒ වගේම ඕනවට වැඩිය ඕනම දෙයක් ඕනම නෑ කියලා කියනවනේ අපි. ඒ නිසා අපි කිසිම දෙයකට වටිනාකම් එහෙම නැත්නම් attachments හදාගන්න නැතුව අපිට ජීවත් වෙන්න පුළුවන් නම් අපිට පුළුවන් හරිම රිලැක්ස් මයින්ඩ් සෙට් එකක් තියාගෙන ජීවත් වෙන්න. හරියට මම අර කලින් කියපු කුරුල්ලෙක් වගේ. ලස්සන පරවියෙක් වගේ අපිට ජීවත් වෙන්න පුළුවන්. මොකද අපි මේ මොහොතේ ජීවත් වෙන්නේ සහ අපි දේවල් වලට ලොකුවට වටිනාකම් දෙන්න යන්නේ නැහැ. ඒක අපේ මනසට එන සිතුවිලි එක්ක අපි ලොකුවට attachments හදාගන්න යන්නේ නැහැ. අපි මේ මොහොතේ කුරුල්ලෙක්ගේ මානසිකත්වයෙන් ජීවත් වුණොත් අපිට පුළුවන් හොඳ මානසිකත්වයක් තියාගෙන ජීවත් වෙන්න. අපි ගොඩක් වෙලාවට අපේ මනසට එන සිතුවිලි වලට attachments හදාගන්නෙම අපි මේ මොහොතේ ජීවත් වෙන්න දන්නේ නැති නිසා. එහෙම නැත්නම් අපි ගොඩක් වෙලාවට අනාගතය ගැන ලොකුවට සිහින මවනවා. ඒ නිසාම අපි මේ දේවල් වලට බැඳෙනවා. අපි attachments හදා ගන්නවා. අපි සමහර විට මේ මොහොතේ ජීවත් වෙන්නේ නැතුව තව අවුරුදු 100කට ජීවත් වෙන plans ගහනවා. ඉතින් ඒ නිසාම අපි ඕනට වැඩි overthink කරන ස්වභාවයක් අපි තුල තියෙනවා. ඉතින් අපි හැමතිස්සෙම උත්සාහ කරන්න ඕනේ මේ මොහොතේ ජීවත් වෙන්න. අපි මේ මොහොතේ ජීවත් වෙනකොට අපිට පුළුවන් හොඳ මානසිකත්වයක් තියාගෙන
කටයුතු කරන්න. දැන් ඔයාගේ ජීවිතයේ අවුරුදු 5කට කලින් වෙච්ච දෙයක් සමහරට ඔයාට මේ මොහොතේ කිසිම වටිනාකමක් නැති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට මේ මොහොතේ තියෙන ප්‍රශ්නයක් තව අවුරුදු 5කින් ඔයාට කිසිම අදාළත්වයක් නැති වෙන්න පුළුවන්. ඉතින් අපි ගොඩක් වෙලාවට ඕවර්තින්ක් කරන්නේ අපිට කිසිම වැඩකට නැති දේවල් ගැන. ඉතින් ඔයාටත් පුළුවන් ඔයාගේ ජීවිතේ සරල සහ ඔයාගේ ජීවිතේ බරක් කරගන්න නැතුව ජීවත් වෙන්න. ඉතින් මම හිතනවා මම මේ කතා කරපු දේවල් ඔයාට උදව්වක් වෙන්න ඇති කියලා ඔයාගේ ජීවිතේ තියෙන ඕවර්තින්කින් ගතිය නැති කරගන්න. ඉතින් මේ කියපු දේවල් ඔයාගේ ජීවිතේට එකතු කරගෙන ඕවර්තින්කින් කියන එක ඔයාගේ ජීවිතේ නැති කරගෙන ඔයාටත් හොඳ මානසික සෞඛ්‍යයක් තියෙන ශක්තිමත් පුද්ගලෙක් බවට පත් වෙන්න පුළුවන්.